අයිබෝන් මේ වෙද්දී ලංකාව ඇති වෙලා තිබෙන හදිසි ජලගැලීම් තත්ත්වයක් එක්ක බොහෝ පිරිසක් මිය ගොස් තිබෙනවා. ඒ වගේම බොහෝ පිරිසක් අවතැන් වෙලා ඉන්නවා. ඒ වගේම තවත් පිරිසක් දැන් ගම් වතුරේද දැන් අපිට වතුර දායිද අපේ ගේ යට වේද කියන බියෙන් යුතුව යම් හෝ ආරක්ෂිත ස්ථානයකට යාමේ බලාපොරොත්තුවෙන් පසුවනවා වෙන්නට පුළුවන්. ඉතින් මේ කියන තත්ත්වය මත විශේෂයෙන්ම යම් කෙනෙකුට ප්‍රශ්නයක් නැගෙන්නට පුළුවන්. ඇයි එක පාරටම මම හිතන්නේ පෙර ශ්‍රී ලාංකිකයින් නොවුවිරු විදිහට මේ තරම් මහා ගංවතුර තත්ත්වයක් මුළු රටටම බලපැවැත්වෙන විදිහට ඇයි එක පාරට හටගත්තේ කියන කාරණය පිළිබඳව. විශේෂයෙන්ම නිවුස් ෆස්ට් එකේ සිරස නිවුස් ෆස්ට් එකේ අවුරුදු 7ක ප්‍රවෘත්ති සංස්කරණයේ අත්දැකීමුත් එක්ක ඒ වගේම විශේෂයෙන් විදෙස් පුවත් සංස්කාරකවරයෙක් විදිහට ලබාගත් අත්දැකීමුත් එක්ක ලෝකේ බොහෝ රටවල් වල ගංවතුර තත්ත්වයන් සුලිකුණාටු තත්ත්වයන් පිළිබඳව ඒ කාලයේදී ටිකක් වැඩිපුර විදෙස් මාධ්‍ය ඇසුරු කරද්දී පරිශීලනය කරන්නට අවස්ථාව ලැබුණා. ඉතින් දැන් සම්පූර්ණයෙන්ම නිවුස් එහෙම නැත්නම් ප්‍රවෘත්ති සංස්කරණය පැත්තෙන් මිදිලා වැඩ කරනවා වුණත් මේ වගේ හදිසි අවස්ථාවකදී ඇත්තටම අපි තේරුම් ගන්නට ඕනේ ඇයි මේ වගේ ඊ타මත්ම අයහපත් කාලගුණික තත්වයන් බලපාන්නේ කියන කාරණය පිළිබඳව. මොනවද මේකට හේතු? මොන වගේ කරුණු කාරණා නිසාද මේ වගේ තත්වයන්ට අපිට මුහුණ දෙන්න වෙන්නේ කියන කාරණය පිළිබඳව මම හිතුවා ඔබව දැනුම්වත් කරන එක මේ වෙලාවේ මගේ වගකීමක් කියන කාරණය. ඉතින් ඒ වගේම සඳහන් කරන්නට ඕනේ දැන් අපි ලංකාවේ මේ ආපදා තත්ත්වය පිළිබඳව කතා කරද්දී ලංකාවට විතරක් නෙවෙයි මේ තත්ත්වය මේ වෙද්දි බලපාලා තියෙන්නේ. මේ ගෙවිච්ච සතිය කාලය තුල වියට්නාමය, තායිලන්තය, සුමාත්‍රා වල දූපත් කිහිපයක්, ඒ වගේම මැලයාසියාව, තායිලන්තය මෙන්න මේ කියන රටවල් වලටත් දැඩි ගම් වතුර තත්ත්වයක් මේ වෙද්දි බලපාලා තිබෙනවා. විශේෂයෙන්ම තායිලන්තය වගේ රටක් ගත්තට පස්සේ ලංකාවට වඩා මරණ සංඛ්‍යාව වැඩි. ඒ වගේම වියට්නාමය අපි ගත්තට පස්සේ සිදු වෙලා තියෙන ආර්ථික හානිය, ආර්ථිකමය බලපෑම ඊටාම වැඩි. ඉතින් අපි ලංකාව මේ වෙද්දී යන්තම් පණ ගහගෙන ආර්ථිකය උඩට අරගෙන එන අවස්ථාවක විශේෂයෙන්ම මේ වගේ විපත්කාරී ව්‍යසනකාරයක් තත්වයක් වුණාට පස්සේ ඔබ දන්නවා රටකට ගොඩ එන්න ටිකක් අමාරුයි. ඉතින් මේ කියන තත්වයන් එහෙම නැත්නම් මේ අයහපත් කාලගුණික තත්වයන්ට මොන වගේ තත්වයක්ද හේතු වෙලා තියෙන්නේ? විශේෂයෙන්ම ආසියාවට, දකුණු ආසියාතික රටවල් කිහිපයකට මේ මෝසම් වර්ෂාව මේ තරම් ඇබ්නෝමල් විදිහට, අසාමාන්‍ය විදිහට බලපාන්න මොන වගේ හේතුද බලපාලා තිබෙන්නේ? ඉතින් මේ ගැන මම හිතුවා පොඩි දැනුම්වත් කිරීමක් ඔබට කරන්න. මේ කාරණයට හේතුව චැනල් නිවුස් ඒෂියා වෙබ් අඩවියේ අපූර්ව වාර්තාවක් මගින් උපුටා දක්වා තිබුණා. විශේෂයෙන්ම ලෝක කාලගුණික සංවිධානය ඉදිරිපත් කර තිබූ දත්ත පදනම් කරගෙනයි මේ වාර්තාව ඉදිරිපත් කර තිබුණේ. ඔබට මා කලින් සඳහන් කරා එක පාරම ආසියාතික රටවල් 5කට අධික වර්ෂාපතනයක් නැති වුණා. ඒත් එක්කම දරුණු ගංවතුර තත්ත්වයක් නැති වුණා. ඉතින් මේ කියන කාරණයට ප්‍රධාන වශයෙන්ම හේතුවක් බවට පත් වුණේ මේ අධික වර්ෂාපතනය. සාමාන්‍යයෙන් වායුගෝලයේ තිබෙන තෙතමනය යම් පමණකට තිබිය යුතුයි වර්ෂාපතනය ටිකක් අඩුවෙන් ලබා ගන්නට. එහෙම නැත්නම් අපේක්ෂා කරන පුරෝකතනයන්ට වඩා යම් පමණකට අඩු වර්ෂාපතනයක් බලාපොරොත්තු වෙන්න අපිට පුළුවන් වෙන්නේ ඒ අදාළ වායුගෝලයේ තිබෙන තෙතමනයත් එක්ක. මේ තෙතමනය කියන එක ඍජුව මේකට බලපානවා. ඒ වගේම ලෝක කාලගුණික සංවිධානය සඳහන් කර තිබෙනවා මේ වාර්තාවේදී ගෝලීය උෂ්ණත්වය වැඩි වෙනවා කියලා කියන්නේ ඔබට තේරෙන විදිහට කිව්වොත් ගෝලීය උෂ්ණත්වය වැඩි වෙනවා. ඒත් එක්කම වායුගෝලයේ තෙතමනය අඩු වෙනවා. එහෙම වුණාට පස්සේ වෙන්නේ මේ වායුගෝලයට හැකියාවක් නැහැ මේ වර්ෂාපතනය යම් පමණකට හෝ රඳවා තබා ගන්න. කෙලින්ම මේ ලැබෙන වර්ෂාව පොළොවට පතිත වෙනවා. ඒකත් එක්ක විශේෂයෙන්ම ගෝලීය සාමාන්‍ය උෂ්ණත්වය ආසියාතික රටවල මේ පාර
දෙගුණකින් වැඩි වෙලා කියලාත් ලෝක කාලගුණික සංවිධානය වාර්තා කරනවා. ඉතින් මේකත් එක්ක තමයි පුරෝකතනයන් ඔවුන් කරලා තිබුණේ මේ දකුණු ආසියාතික රටවල් වලට මෙන්න මේ කියන කාරණේ හින්දා ගෝලීය උණුසුම දකුණු ආසියාතික කලාපීය රටවල් වල වැඩි වෙච්ච හින්දා ඒ වගේම මේ ගෝලීය උණුසුම වැඩිවීමත් එක්ක වායුගෝලයේ තෙතමනය අඩු වීමෙන් වහින වැස්ස මහා වැස්සක් බවට පත් වෙනවා. මේ වැස්සෙන් මහා ගංවතුර තත්වයන් ඇති වෙනවා කියන පුරෝකතනය ඔවුන් කර තිබෙනවා සහ මේ පිළිබඳව ඔවුන් විශේෂ වාර්තාවක් ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් මේකෙදී අපිට ඉගෙන ගන්න පාඩමක් තියෙනවා. ඔබ හැම කෙනෙක්ම දන්නවා ගෝලීය උෂ්ණත්වයට මොන වගේ කරුණු කාරණාද බලපාන්නේ කියන කාරණය. අනිවාර්යයෙන්ම අපේ ක්‍රියාකාරකම් නිසායි මේ ආකාරයෙන් ගෝලීය උෂ්ණත්වය දිනෙන් දින ඉහළ යන්නට පටන් ගන්නෙ. ඉතින් මා සූදානම් නැහැ මේ වීඩියෝ එකෙන් ගෝලීය උෂ්ණත්වය ඉහළ යන්නට මොනවද බලපාන්නේ කියන කරුණු කාරණා පිළිබඳව ඔබ දැනුවත් කරන්න. ඉතින් හැම ව්‍යසනයක්ම පිටුපස ඉන්නේ මිනිසා අපේ ක්‍රියාකාරකම්. ඒ හින්දා ඉදිරියේදීත් අපි මෙවැනි වෙන්නට තියෙන ව්‍යසනයන් ස්වභාවික ව්‍යසනයන් යම් පමණකට හෝ අඩු කරගන්න මේකේ ප්‍රබලත්වය යම් පමණකට හෝ අඩු කරගන්න අපි දැන් ඉඳලම කටයුතු කරොත් මම හිතනවා ඒක අපි හැමෝටම ඉතාමත්ම හොඳ ආරක්ෂාකාරී ජීවිතයක් ගෙවන්නට හොඳ දෙයක් වෙයි කියලා. ස්තුතියි.